ඉතින් එහෙනම් අපි පොඩි කතාවක් අහමු. නිදහස් උත්සවය ගැන. මේ කතාව ඒ කෙනාගේම පොඩි අදහසක්. අපි යාටම අවස්ථාව දෙමු. වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. අපි යාටම අවස්ථාව දෙමු. එහෙනම් අපේ ජ්‍යෙෂ්ඨ සමාජිකාව සුසිලට අම්මට පොඩ්ඩක් සමාව වෙන්න අම්මට දුනා අපේ ගාන මහත්මයාගේ දියණිය තමයි මේ විදිහ සෑහෙන්න අනේ කිර අපේ පුහුණු වෙන්න. ඔව් කිර දාලා දෙනවා අපිට තව අවස්ථාවක් තියෙනවා. තව අවස්ථාවක් තියෙනවා ස්තුති කරන්න කතා කරන්න තව ගොඩක් අවස්ථාවක් තියෙනවා. එතකන් අපි මේ අවස්ථාව දෙනවා අපේ සුසිලට අම්මට නිදහස් උත්සවය ගැන ඔබට අමතන්න එයාගේම අදහස් ටික. එතුමියගේම අදහස් ටික. කරු ස්වාමීන් වහන්සේගෙන්ද නගරාධිපති සුමන රණවීර මහතාගෙන්ද අද මෙහි සැපෙමිනි ඔබ සැමගෙන්ද අවසරයි. අපි හැමෝම දන්නා 1948 පෙබරවාරි මාස 4 වෙනිදා අපේ රටට ඉංග්‍රීසියෙන් නිදහස ලැබුණා කියලා අද වෙන විට අපි සමරන්නේ අපේ 77 වෙනි නිදහස. මම එතකොට කුඩා දරුවෙක්. මට ඒ ගැන හරි හැටි මතකයක් නම් නැහැ. නමුත් අපේ රටට නිදහස ලැබුණු කාල වකවානුවේ මම උපත ලබා සිටීම මම ලොකුවට වාසනාවන්ත වෙමි. මේ වටිනා නිදහස ලබා ගැනීමට අපේ දෙමළ මුස්ලිම් බර්ගර් ජාතික වීරයන්ගේ එක අම්මා කෙනෙකුගේ දරුවෝ වගේ මහන්සි වෙනවා. ඒ අයගේ මහන්සියට රාජ්‍ය කඳුළු වලට අපට කරන්න පුළුවන් හොඳම ගෙවීම තමයි ශ්‍රී ලංකා ජාතිය විදියට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලුම දෙනා ආදරෙන් එකමුතුව ජීවත් වීම. අපේ වීරයෝ වගේමයි අපේ රණවීරයෝ අපි මේ වෙලාවේ ඉතිපත් කරන්න ඕනේ. අපේ රට වගේම අපිට ආරක්ෂා කළේ ඒ රණවීරයෝ. ඒ සටනේදී මිය ගිය ඒ වගුරු දහදිය වගුරු කඳුළු වගුරත් අපේ රණවීරයන් ඉතිපත් කරන්න මම මේ අවස්ථාවේ යොදා ගන්නවා. ඒ වාගේම මාගේ දූ දරුවන්ට ඉදිරියේ මාගේ රට ජාතිය ගැන ආඩම්බරයක් කතා කරන්න ලැබුණු අවස්ථාව ගැන මම ඉතාමත් සතුටු වෙනවා. ඔබ සැමට ස්තුතියි. මට මේ අවස්ථාව ලබා දුන් ලලන පුතාට මගේ ස්තුතිය දෙකයි. එයා කියනවා